කොහොමද ඔයාලට අද අපි පන්සිල් පද පහ ගත්තොත් ගොඩාක් වෙලාවට දන්නවා අවුරුදු 3 විතර දරුවෙකුගේ ඉඳන්ම වයසට යනකම්ම පන්සිල් පද පහ දන්නවා. හැබැයි ඒක සිල්පද පහක් විදිහට තමයි අපි දන්නේ. මෙච්චර කාලෙකට අපි දැනගෙන හිටියේ නැහැනේ පන්සිල් පද පහේ තවත් අර්ථයක් තියෙනවා කියලා. ගොඩාක් වෙලාවට දන්නේ සිල්පද පහ ආරක්ෂා කරගන්න ඕනි පන්සිල් පද පහ තියෙන්නේ ගිහියන්ට තමයි කියන එක. එතකොට තව කෙනෙක් කල්පනා කරනවා දානයක් දෙන්න නම් සල්ලි තියෙන්න ඕනේ, මිල මුදල් තියෙන්න ඕනේ, වස්තුව තියෙන්න ඕනේ කියලා. හැබැයි අපිට දාණය දෙන්න සල්ලි තියෙන්න ඕන නැහැ. පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න ගමන් අපිට දෙන්න පුළුවන් දාන පහක්. දන්නවද ඒ කොහොමද කියලා? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වහම අපි දන්න තරමට අපි කියන්නේ ප්‍රාණයෙන් වැළකී සිටිමි කියලා. හැබැයි ඒ ප්‍රාණයෙන් වැළකීලා ඉන්න එකෙන් තව කෙනෙකුට ජීවිත දානයක් දෙනවා. අබේ දානය දෙනවා. ඒකෙන් තව කෙනෙක්ගේ හිතේ තියෙන බය නැති වෙනවා. හිතන්නකෝ අපි කෙනෙක් ගාවට යනකොට ඒ කෙනාට අපි ගැන බයක් නැත්තම් අනේ අපේ ජීවිතේට කරදරයක් නැහැ මෙයාගෙන් අපේ ජීවිතය ආරක්ෂිතයි කියලා එයාට දැනෙනවා නම් එතන තියෙනවා අබේ දානෙ. එතකොට අපි සිල්පදයක් ආරක්ෂා කරගන්න ගමන් තව කෙනෙකුට දානයක් දීලා. කුරුල්ලෝ අපිට බයයි. සතෙක් ගත්තත් ඒ සතා හරි බයෙන් තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ සතාගේ බය නැති කරන්න පුළුවන් නම් ජීවිතේ ආරක්ෂිතයි කියලා දැනෙන්න අරින්න පුළුවන් නම් එතෙන්දී අපි අබේදානිය දීලා ඒක නිසා පළවෙනි සිල්පදය ආරක්ෂා කරගන්න ගමන් අපි නොදැනුවත්වම අපි දානයක් දීලා ඉවරයි. ඊගාව සිල්පදේ අදින්නා දානා වේරමණී කාගේවත් දෙයක් අපි ගන්නෙ නෑ කියන එක. අනුන්ගේ දෙයක් ගන්නෙ නෑ කියන එක. ඉතින් තව කෙනෙකුට අපේ දෙයක් මෙහෙම නැති වෙයි මෙයා හොරකම් කරගනීද දන්නේ නැහැ කියන සිතුවිල්ල එයාගේ හිතට එන්නේ නැතුව විශ්වාසයක් අපි තුළ පවත්වා ගන්නවා නම් එයාට අපි අබේදානයක් එයාටත් අපි දානයක් දීලා විශ්වාසය බය නැති කරලා තියෙනවා. ඒ කියන්නේ අපි කාගේවත් දෙයක් ගන්නෙ නැහැ කියන විශ්වාසය ආගව තියෙනවා. ඒක නිසා එතෙන්දිත් අපි දානයක් දීලා තියෙනවා. ඊට පස්සේ ගන්න පුළුවන් තුන්වෙනි සිල්පදයේ විදිහට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔය සමහරක් කාන්තාව කියනවා අනේ අපේ මහත්තයා නම් කාන්තාව 100ක් ගාව තියුවත් මට බය නෑ කියලා. එතකොට මොකද එතන වෙන්නේ? ඒ ස්වාමියා ඒ කාන්තාවට විශ්වාසය කියන එක දීලා මම වැරද්දක් කරන්නේ නෑ කියන විශ්වාසය දීලා ඒ හින්දානේ එහෙම කියන්නේ. නැත්තම් එහෙම කියන්නේ හරි බයෙන් ජීවත් වෙන්නේ නේද? දැන් අද එහෙම නරක කෙනෙක් ආවොත් මෙයාගෙන් මගේ ස්වාමියා ආරක්ෂා කරගන්න ඕනි, මෙයාගෙන් මගේ කාන්තාව ආරක්ෂා කරගන්න ඕනි කියලා අපි මොකද කරන්නේ? හරි බයකින් සැකයකින් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඉස්සර නම් ওই කතාවට කියනවා කවියකුත් තියෙන්නේ යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා කියලා වගේ කවියක් තියෙනවනේ. ඉතින් හැබැයි අද එහෙම කළොත් මොකද වෙන්නේ? අද එහෙම කළොත් එනකොට කාන්තාව නැහැ. ඇයි අපි සිල්පදයක් ආරක්ෂා කරන්නෙත් නෑ. තව කෙනෙක්ගේ විශ්වාසය කඩලා එයාට අපි සැකේ කියන එක දීලා. හැබැයි ඒක යාගාව නැති කරලා යාට විශ්වාසය අපිට දෙන්න පුළුවන් නම් එතෙන්දී අපි තව දානයක් දීලා කෙනෙක්ගේ බයක් සැකයක් නැති කරනවා කියන්නේ ඒකත් දානයක්. ඊට පස්සේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අද ගොඩාක් අයට ආරක්ෂා කරගන්න බැරිම සිල්පදයක්. හැබැයි ඒක ආරක්ෂා කරගෙන අපිට දානෙකුත් දෙන්න පුළුවන්. සමහරක් වෙලාවට සමහරක් අය කියන වචන අපි අහලා යනකන් ඉඳලා අපිම කියනවා අනේ ඔය කියන්නේ බොරු. ඕක විශ්වාස කරන්න බැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? එයා බොරු කියන නිසා. හැබැයි එයා ඇත්ත කතා කරනවා නම් අපි එහෙම හිතන්නේ නැහැ නේද? එතකොට එතෙන්දෙත් අපි දානයක් දීලා. ඉතින් අපි නොදැනුවත්වම මේ කතා කරන වචන වලින් අපිට දානයක් දෙන්න පුළුවන්.
ඒක නිසා ඔයා සත්‍ය කතා කරන්න. තව කෙනෙකුට දානයක් දෙන්න මිල මුදල් යන්නේ නැහැ. ඊට පස්සේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමහරක් ගෙවල් වල රැට උයා ගන්න බත්පත කන්න විදිහක් නැහැ නිදහසේ. ඇඬුව කඳුලින් ජීවිතය ගෙවෙනවා කාන්තාව. සමහරක් වෙලාවට දරුවොත් එක්ක කැලවල් වල රැලි වෙනකම්. ඇයි මේ? අපි සිල්පදයක් ආරක්ෂා කරගන්නේ නැහැ එකක්. අනික මහා ගින්දරක් වේදනාවක් දීලා අපිට ඒ දේ නොකරන්න පුළුවන් නම් එයාලට අපි මහා දානයක් දෙනව නේද? සතුට කියන එක, සැනසීම කියන එක අපි එතෙන්දි නැති කරලා තියෙන්නේ යාළගේ සතුට නිදහස නම් අපිට ඒ දේ දීලා ඒකත් දානයක් විදිහට හදාගන්න පුළුවන්. ඒක නිසා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ගෙදර අය ගැන චුට්ටක් හිතන්න. ඒ අයට දාණය දෙන්න. ඔයාට සල්ලි මිල මුදල් යන්නේ නැහැ. අර නිකරුණේ නාස්ති කරලා තමන්ගේ ඇඟට ලෙඩ හදා ගන්නවා වගේම ඊගාවට ජීවිතේ දුක් විඳින්නත් වෙනවා. ඒ හැමදේම නැති වෙනවා. මිල මුදලුත් ඉතුරු වෙනවා. ගෙදර සතුට සැනසීමක් තියෙනවා. එතනිනුත් අපි දානයක් දීලා ඉවරයි. ඒක නිසා මෙච්චර කාලයකට ඔයා දැනගෙන හිටියේ පන්සිල් පද පහ කියන්නේ සිල්පද පහක්. හැබැයි ඒ සිල්පද පහ ආරක්ෂා කරගෙන මිලක් මුදලක් වැය කරන්නේ නැතුව දාන පහක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ සංසාර ගමන කෙලවර කරගන්න මහා කුසල් සම්භාරයක් රැස් කරගන්නවා. අපි නොහිතන තැන් මේවා. පන්සිල් පද පහ ගත්තට මෙච්චර දවසකට හිතුවේ නෑ ඒකේ දාන පහක් තියෙනවා කියලා. ඒක නිසා අද දැනගත්තනේ ගිහියන්ට දීලා තියෙනවා මගේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න කියලා. උපරිම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න මේ සංසාර ගමන කෙටි කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ රැස් කරගන්නා වූ සියලුම පින් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදයේ පිබිද රැය නින්දට ඇදෙන තුරු සතුටේ දිවිය ගත වේවා වෙමින් සරෝ ඉටුවේ පැතුම් සෑමගේම හදවතක දැරෝ පැතුවේ ඔබට සුව සැපතය මෙමට හොරෝ